හෙලෝ යාළුවනේ මං ගෙනාද පොඩි දෙයක් මේ අපේ ගෙදර තියෙනවා මේ වගේ ස්පීකර් එකක් මේක වැඩ කරනවා කියන්නේ වැඩ කරන්නේ කරන්ට් එක ගියවට පස්සේ නම් වැඩ කරන්නේ නැත්තම් මේ බැටරි charge එකෙන් වැඩ කරන්නේ නැහැ ලයිට් එක පත් වෙනවා විතරයි ඉතින් මේ ගෙදරට අහක දාන වෙලාවේ මං හිතුවා පොඩි දෙයක් කරන්න කියලා මේක වැඩ කරන්නේ ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ෆෝන් charger එක හැව්වොත් ඔයගේ පත් වෙලා සද්ද එනවා. ඉතින් මං කරා වැඩක් මේකේ සද්දෙත් මදි. මෙහෙම කරාම ඉතින් සින්දුවක්වත් අහන්න බෑ. ඉතින් මම මේක කරා වැඩක් පොඩි වැඩක් මං කරන්න යනවා මේකේ මට තව ස්පීකර් එකක් හදා ගන්න ඕන. ඒකට මං ගත්තා මේ ගෙදර වයින් කර බොපල් එක තිබ්බා. පොඩි ස්පීකරයක්. ඒක මේ ස්පීකරයක්. අර දෙකක් තියෙනවා. අපි බලමු මොකක්ද මම කරන්න යන්නේ කියලා. මම ඉස්සෙල්ලාම මේක මේ ස්පීකර් එක ගලව ගන්නවා. ස්පීකර් එක ගලව ගන්නේ මම ගලවලා තියෙනවා. මෙහෙම තමයි ගලවගන්නේ. මෙන් ගලවපුවම මදි මේ වගේ. මේ තියෙන බැටරිය. මේක මේකට වෙන මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක නම් මේක charge වෙන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. නැත්තම් අනිත් එක වැඩ කරනවා. ඉතින් මේක තියලා මම ගත්තා මේ පොඩි දෙයක් කරන්න. මොකක්ද දන්නවද මම කරන්නේ? මේකට මම මෙන්න මේ ස්පීකරේ මේකට අමරනවා. බලන්නකො මම කරන දේ. මේකේ මේ ඇර් එකේ කොන් දෙක හොඳට සුද්ධ කරගන්න ඕනේ. මේ ස්පීකරේ වැඩ කරනවද බලන්න. අපි දන්නේ නැහැ මේ ස්පීකරේ වැඩ කරනවද නැද්ද කියලා බලන්න. ඒකට කරන්න ගෙදර පෙන්ටෝස් බැටරියක් අරගෙන ඒක මෙන්න මේ පෙන්ටෝස් බැටරියක් අරගෙන මෙන්න මේ අග්‍ර දෙක නමලා එක කොනක් තියෙනවා බැටරිය අනිත් පැත්තට. අනිත් කොන තියෙනවා ධන පැත්තට. එතකොට වහන ටික් 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 අද්දයක් එහෙම තියෙනවා. ඒ කියන්නේ ස්පීකරේ හොඳයි. ඉතින් මම කරන්නේ ස්පීකරේ වැඩ මේක කොනක් හමුනනවා. ඒකට තව කොනක් හමුනනවා. වැඩි වුණාට පස්සේ මේ වගේ
මම දැන් කරන්නේ